හරි. ඔයාලට එන පුතේ ඔන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා 3.6යි. හරි. නියමයි. පුතේ අපි සාමාන්‍යයෙන් 11 3ට බෙදුවොත් 3.6ක් වගේ තමයි එන්නේ. නමුත් පුතේ හිතන්න ඔයාලගේ ප්‍රස්ථාර ගොලේ අපි කොහොමද 3.6ක් ගන්නෙ? අපිට පුතේ ප්‍රස්ථාර ගොලේ 3.6ක් ගන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන පුතේ අපිට ඊට වඩා පහසු ක්‍රමයක් තියෙනවා මේ ඩ්‍රෝවින් හදනකොට. අපි මේක පූර්ණ සංඛ්‍යාව විතර ගන්නවා. පූර්ණ සංඛ්‍යාව විතර ගන්නවා කියලා කියන්නේ පුතේ 11 බෙදීම 3 අපිට මෙන්න මෙහෙම බෙදන්න පුළුවන්. මේක තමයි ටෙක්නික් එක. මේක තමයි මම ඔයාලට කියලා දෙන බලාපොරොත්තු වෙන වැදගත්ම කාරණා. 11 3ට බෙදන්න පුතේ 11 3ෙන් බෙදෙන්නේ නැති නිසා අපි ගන්නවා පුතේ 11ට වඩා අඩු හෝ වැඩි ළඟින්ම තියෙන 3ෙන් බෙදෙන ලොකුම සංඛ්‍යාව. අපි උදාහරණයක් විදිහට ගමු 12 කියලා. 11ට වඩා ළඟින්ම තියෙන 3ෙන් බෙදෙන ලොකුම හෝ අඩුම සංඛ්‍යාව 12. අපිට පුතේ 12 බෙදන්න පුළුවන් නේද 3ට? නේද බෙදන්න පුළුවන් නේද? හරි. අන්න හරි. ඊට thank you පුතා. මැසේජ් එකක් කියලා තියෙනවා. හරි. 12 3ට බෙද්දාම 4යි. හැබැයි පුතේ අපිට බෙදන්න තිබ්බේ 3යි. sorry අපි බෙදන්න තිබ්බේ 11 තමයි. එහෙනම් 12ට වඩා එකක් අඩු නිසා 11 අපි මොකද කරන්නේ පුතේ? මැද්දෙන් එකක් අඩු කරනවා. ඔන්න අවසරයක් කියලා දෙනවා. අපි පුතේ බෙදන්න ඕනේ 11 3ට පූර්ණ සංඛ්‍යා වලින් බෙදෙන එක හොඳ නිසා මොකද කරන්නේ? 11ට වඩා අඩු හෝ වැඩි 3ෙන් බෙදෙනව සංඛ්‍යාවක් ගන්නවා. ආසන්න වශයෙන් 12 12 3 බෙද්දාම 4යි 8යි 12යි. හැබැයි අපිට ගන්න ඕනේ 11 නිසා 12ට වඩා එකක් 11 අඩු නිසා අපි පුතේ මැද්දෙන් එකක් අඩු කරනවා. එහෙනම් අපි මේ ප්‍රස්ථාර කොලේ මොකද කරන්නේ? 4 3 4 කියන හිස්තැන් තිබ්බට පස්සේ අපට රූප සරහන ලස්සනට ඇඳ ගන්න පුළුවන්. 4යි 3යි 4. එහෙනම් පුතේ ඔයාලට හම්බ වෙන ගැටලුව කීයද? බෙදන්න බලන්න එහෙනම් 11න් 18න් 11ක් ගියාම 7යි. හරි. එහෙනම් පුතාලා මට 7 3ට සම්පූර්ණ ගණන් වලින් බෙදලා ඉක්මනට උත්තර දාන්න බලන්න. ගාන තේරුණා නැත්නම් මම අපසරයක් කියලා දෙන්න. ගාන තේරුණ නැත්නම් පුතේ කියන්න. කවුද? තමන්ත නේද? ඔව් තමන්ත පුතා නියමයි. එයා ඉක්මනට මැසේජ් එක දැම්මා. හරි අනිත් කට්ටිය දාන්න බලන්න. හරි. නියමයි. 3යි 2යි 3. නියමයි. හරි. තව කවුද ඉන්නේ පුතේ? ඔයාලට මේක තේරුනේ නැති කවුරුන් ඉන්න අතසර පුතේ අපසර මුලින්දර ගාන හදලා ඉති කියලා දෙන්න. හරි නියමයි. මැසේජ් එක හෝ ගාලා නියමයි. හරි. තේරුණා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. නියමයි. ඒක තමයි පුතේ අපිත් එක්ක අපි කියන විදිහට වැට් එක තරංග පුතේ ඔයාලට ඩ්‍රෝවිං කියන දේවල් විතරක් නෙවෙයි පුතේ ET SFT IT කියන සබ්ජෙක්ට් තුනම මාස්ටර් ඔෆ් ටෙක් මාලාව ඉගෙනගෙන ලොවෙත් ගොඩ යන්න පුළුවන්. හරි. කාට හරි තේරුන්නේ නැත්නම් පුතේ දැන් ඉක්මනට අතොසනම තව එකපාරක් මම මේ කියලා දෙන්න. එහෙම කවුරු ඉන්නවද මෙතන? නෑ නේද? හරි. ඉතින් මම හිතන්නේ එහෙනම් මගේ පාඩම ඔයාලට හොඳට තේරලා තියෙනවා. හරි නියමයි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. හරි. දැන් පුතේ අපි මේ කොටස් ටික ලියාගමු. එහෙනම් 7 3ට බෙද්දාම 7ට වඩා ළඟින්ම තියෙන 3ෙන් බෙදෙන ලොකුම සංඛ්‍යාව 6. 6 3ට බෙද්දාම 2යි 4යි 6යි. අපි පුතේ 7 වෙනුවට ගත්තේ 6නේ. එහෙනම් 6ට වඩා 7 එකක් වැඩි නිසා ඉතිරි එකට මොකද වෙලා තියෙන්නේ පුතේ? අපි මැද්දට එකතු කරනවා එකක්. ඒ කියන්නේ පුතේ අපි කොටු 18ක් තියෙන පැත්තෙන් කොටු 11ක් පාවිච්චි කරොත් අපිට කොටු 7ක් ඉතිරෙන නිසා ඒක තමයි බෙදා ගන්න ඕනේ. බලන්න පුතේ මේ 3යි 2යි 3යි කියලා මැසේජ් තමයි දාලා තියෙන්නේ කොට දෙන්නේ. බලන්න කීප දෙනෙක් අපසර පුතේ මම ඒක අහපුවා ඔයාලට කියලා දෙන්න. බලන්න පුතේ අපසරයක් චුට්ටක් හොඳ බලාගන්න. අපිට තියෙනවා කොටු 18ක් පාවිච්චි කරන්න. ඔව් අපිට පුතේ 7ට ආසන්න පූර්ණාගේ 9 තමයි. ඇත්ත. නමුත් අපිට පුතේ ඩ්‍රෝවින් එක අදින්න කොටු 18ක් තියෙන එකෙන් කොටු 11ක් අඩු වුණාම අපිට ඉතිරි වෙන්නේ පුතේ කොටු 7ක් විතරයි. එයාගේ 4 වඩා වැඩි වෙන්න විදියක් නැහැ. බලන්න එන 7යි. 7 තමයි පුතේ අපි 3ට බෙදන්න ඕනේ.
7 3ට බෙදන්න පුතේ අපි කරන වැඩේ තමයි 7 ළඟින්ම තියෙන 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් ගන්නවා. හරි. එහෙනම් අපි ගමු 6. 6නේ. 6 බෙදනවා 3ට. 6 3ට බෙද්දාම 2යි 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 4යි 6යි. දැන් 4 ගන්න තිබ්බ නිසා 6 ගත්ත නිසා අපිට මොකද වෙලා තින්නේ? මෙතන ગેප් එක දෙන පුතේ 1යි. නේද? ඒ නිසා අපි එහෙනම් දැන් මොකද කරන්නේ? ඒ එක එකතු කරනවා මැද්දට. එතකොට 2යි 3යි 2යි විදිහට තමයි පුතේ හිස්තැන් ටික තියන්න ඕනේ. දැන් කාරණාව පැහැදිලිද හැමෝටම? හරි නේද? එතකොට පුතේ අපි බලන්න ඕනේ මොකද අපිට ඉතලා දෙන කොටු ගානේ නෙමෙයි කරන්න ඕනේ මේක පුංචි ගානක්. මම ඔයාලට දෙනවා තව එක ගානක් මෙන්න මේ වගේ හැමෝම මේක මට හදලා දෙන්න ඕනේ. අපේ ගාව පුතේ තියෙනවා කොටු 24ක්. අපි ඒකෙන් පාවිච්චි කරනවා කොටු 10ක්. එතකොට ඉතිරි වෙන කොටු ගාන තමයි කීයද පුතේ? කොටු 14ක්. හරි. එහෙනම් හැමෝම මට මේ කොටු 14 තුනට බෙදලා පෙන්නන්න බලන්න පූර්ණ කියන්න ඕනේ. කොටු 14 තමයි තුනට බෙදන්න ඕනේ. හරි. ඉක්මන ගාන හදලා මැසේජ් එක කරන්න බලන්න. හරි. ඉදූෂා රවින්දි පුතා නියමයි 4යි 6යි 4. බලන්න පුතේ මම හිතන්නේ ආපස්සරක් ඔයාලට ඒ ගාන කියලා දුන්නොත් හොඳයි වගේ. කොටු පුතේ 24න් 10ක් අඩු කරාම කොටු 14ක් ඉතිරි වෙනවා. 14 තුනට බෙදන්න තියෙන පහසුම ක්‍රමය තමයි මොකද්ද? 14 ළඟින්ම තියෙන තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් ගන්න එක. අපි ගමු 15. 15 තුනෙන් බෙද්දාම 5යි 5යි 5යි. හරි නේද? හැබැයි අපි ගත්තේ 14නේ. අපිට ගන්න තිබ්බේ 14 අපි ගත්තේ 15. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? 15ට වඩා 14 එකක් අඩු නිසා අපි පුතේ මැද්දෙන් එකක් අඩු කරනවා. එතකොට උත්තරේ 5යි 4යි 5යි එනවා. පැහැදිලි නේද? හරි. කීප දෙනෙක් උත්තර දාලා දෙන පුතේ නියමයි. එහෙම තමයි වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඔයාලට කාරණාව පැහැදිලි. දැන් පුතේ තව එකම එක පාරක් පුතේ ඔයාලට මේ පාඩම තේරුම් නැත්නම් ඒ ගාන හදු විදිහ තේරුම් නැත්නම් දාන්න බලන්න මැසේජ් එකක්. හරි. තේරුණ කට්ටිය ලයික් එකක් දාන්න. ඔව් පුතේ. ගන්න ආසන්නම අගය වැඩි අගයන් නම් එකක් අඩු කරන්න. අදාළ අගය අඩු කරන්න. ගන්න ආසන්නතම අගය වැඩි අගයන් ඒ කියන්නේ අපට අදාළ අගයට වඩා අඩු අගයන් නම් පුතේ ඒකට එකතු කරන්න තමයි ඕනේ. අන්නේ කාරණා දෙක හොඳට මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් පුතේ අපි මේ මොකද කරේ? ප්‍රස්ථාර කොලේ හරියට බෙදාගත් එක තමයි කරේ. ඔම් බලන්නකෝ දැන්. හරි මම හිතනවා ඔයාලට කාරණාව පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි පුතා නියමයි එහෙම තමයි කරන්නේ. ගන්න ආසන්න මගය වැඩි නම් එකක් අඩු කරන්න ඕනේ. ගන්න ආසන්න මගය අඩු නම් එකක් එකතු කරන්න ඕනේ. හරි. දැන් පුතේ ඔයාලා ගන්න ඔයාලගේ ප්‍රස්ථාර කොලේ මම අඳිනවා මේ මගේ ප්‍රස්ථාර කොලේ. හරි. ගන්න පුතේ දැන් ඔයාලා ප්‍රස්ථාර කොලයක්. හරි. දැන් මේ ප්‍රස්ථාර කොලේ අරගෙන පුතේ ඔයාලා තියාගන්න ඕනේ ලෑන්ඩ්ස්කේප් විදියට. මෙන්න මේ ක්‍රමයට. දිග අතර තමයි කොලේ තියාගන්න ඕනේ. හරි. කොලේ තියාගත්ත කට්ටිය ගන්න පැන්සලක් අතට අරගෙන ඔයා කරන්න ඕනේ ප්‍රස්ථාරයේ ලකුණු කිරීම ටිකක් කරන්න තියෙනවා. හරි. මොනවාද කරන්න තියෙන වැඩේ? අපි මේ ගන්න 24 තියෙන පැත්ත තමයි මේ පැත්ත. මේ 24 තියෙන කොටු 24ක් තියෙන පැත්තෙන් පුතේ අපි මෙන්න මේ හදපු ගාන 4යි 3යි 4. එහෙනම් පුතේ අපි මෙන්න මෙතන ඉඳලා ලකුණු කරනවා පුතේ කොටු 4ක්. යටින් 4යි කියලා එළියෙන් පොඩියට දාගන්න. පොඩි මාක් එකක්. ඊළඟට පුතේ අපි දකුණු පැත්තෙනොත් කොටු 4ක් පොඩි අර සෙන්ටිමීටරයේ කොටු 4ක් ගණන් කරලා පොඩි මාක් එකක් දාලා ඉතින් ලියා ගන්නවා පුතේ 4යි කියලා. හරි ඉවර ඒක ඉවර කරලා ඉක්ම ලයික් එකක් දාන්න බලන්න.